Hi guys! ඉතින් මං අදත් ආවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන. ඉතින් ගිය පාර මම පොරොන්දු වුණා වගේම මේ සතියේ මං ඔයාලට අරගෙන ඉන්නේ කොහොමද CV එකක් ප්‍රිපෙයාර් කරන්න කියලා පිටරට ජොබ් එකකට ඇප්ලයි කරනකොට. ඉතින් ඇයි මම මේක පිටරට ජොබ් එකකට ඇප්ලයි කරනකොට කියලා විශේෂ කරන්නේ? මොකද ලංකාවේ CV එකක් ප්‍රිපෙයාර් කරන විදිය සහ පිටරටකදී ඒකට සරලන විදිහට CV එකක් ප්‍රිපෙයාර් කරනකොට ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් අද මම වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ ඔයාලට ඒ දේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලට ගොඩක් විස්තර මේ වීඩියෝ එක පුරාවටම දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ channel එක බලලා විතරක් යන්න එපා. අනිවාර්යයෙන්ම subscribe කරලා යන්න කියලාත් ඉල්ලන ගමන් අපි යමු වීඩියෝ එකට. මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ATS කියන සිස්ටම් එකට ඕකේ වෙන විදියට කොහොමද CV එක ප්‍රිපෙයාර් කරගන්නේ කියන එක. ඉතින් අපි මුලින්ම බලමු ATS සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා. ඉතින් ATS සිස්ටම් කියන්නේ applicant tracking system කියන එක. applicant tracking system එකක් කියන්නේ ඉතින් ඔයාලා තමයි applicants-ලා ඔයාලා job එකකට apply කරනකොට ඔයාලගේ CV එක ආවට පස්සේ එයාලා ගාව සිස්ටම් එකක් තියෙනවා. මේ සිස්ටම් එකෙන් ඔයාලගේ CV එක system through monitor කරනවා කරලා බලනවා. ඔයාලගේ CV එක ඒ පොසිෂන් එක suitable කියලා. ඉතින් මේ ගොඩාක් රටවල් වල යස් වෙන මෙතඩ් එකක් මැනුවලි මේව බලන්න නැහැ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් වල මේක තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තව ගොඩාක් රටවල් වල තියෙනවා. ඉතින් මේ ATS කියන සිස්ටම් එක හරහා මේගොල්ලොන්ට මේක බලන්න වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ ජොබ් එකක් පබ්ලිෂ් කරාට පස්සේ යාලට එන CV ගොඩක් එක්ක. ඒ උදාහරණයක් විදිහට ඕගොල්ලොත් දැනටමත් ජොබ්ස් හොයන කෙනෙක් නම් ඒ ඔයාලා දන්නවා සීක් හරි නැත්නම් මම විශේෂයෙන් කියන්නේ නිව්සීලන්ත සහ ඕස්ට්‍රේලියා සම්බන්ධයෙන් සීක් හරි නැත්නම් Indeed හරි Trade Me හරි මේ වගේ සයිට් එකකින් ජොබ් එකකට ඇප්ලයි කරාට පස්සේ ඔයාලා දන්නවා මේ ජොබ් එකේ පීරියඩ් එක ක්ලෝස් වෙලා ක්ලෝසින් ඩේට් එක ඉවරනාට පස්සේ ඔයාලා නොටිෆිකේෂන් එකක් එනකොට ඉතින් ඇත්තටම 700ක් 800ක් 1000ක් 1500ක් වගේ ඇප්ලිකන්ට්ස්ලා මේ each and every ජොබ් එකට ඇප්ලයි කරලා තියෙනවා. ඒක ඔයාලා දැකලත් ඇති විචුවලි මේක බලන්න බෑ. ඒ ඇත්තටම මම පෞද්ගලික වේදයට කැමති නැහැ. මොකද මගේ අදහස නම් each and every applicant ගේ CV එක බලන්න ඕනි කියන එක. නමුත් එයාලට ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි කම නිසා ඉතින් ඒගොල්ලෝ මේ ATS කියන සිස්ටම් එක through තමයි ඔයාලගේ CV එක හදන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ CV එක ප්‍රිපෙයාර් කරනකොට මේ ATS සිස්ටම් එකකින් මොනිටර් වෙනකොට ඒකට සරිලන විදියට ඔයාලගේ CV එක තිබ්බේ නැත්නම් ඉතින් ඔයාලගේ CV එක අනිවාර්යයෙන්ම රිජෙක්ට් වෙනවා. සාමාන්‍යයෙන් නම් 70%ක් 80ක් විතර ප්‍රමාණයක් usually මේ ATS කියන සිස්ටම් එකට මේ ඔයාගේ CV එක නැති නිසා මේ වගේ ප්‍රමාණයක් ඇත්තටම රිජෙක්ට් වෙනවා usually. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ බලන්න ඕනේ දැන් මේ සිලෙක්ට් වෙන 120 30 අතරට ඔයගොල්ලෝ කොහොමද ඔයාලගේ CV එක රින්ගන්නේ කියලා. ඉතින් මේ දේ තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මට ඔයාලට කියන්න ඕනේ ඇත්තටම මම ලංකාවේ CVs ප්‍රිපෙයාර් කරන එක ගැන මට ඇත්තටම අයිඩියා එකක් තියෙනවා. ඉතින් මම ගොඩක් ඉන්ටර්වියු පැනල්ස් වල ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තටම බැලුවාට පස්සේ ලංකාවේ CV එකක සහ පිටරට ප්‍රිපෙයාර් කරන CV එක ලොකු වෙනස්කමක් තියෙනවා. ඉතින් මම අද මේ දෙක අතර ඩිෆරන්ස් එක නෙමෙයි කියන්නේ. මම කෙලින්ම ඔයාලට කොහොමද මේ ATS සිස්ටම් එකට අනුකූලව ඔයාලගේ CV එක ප්‍රිපෙයාර් කරගන්නේ කියන එක තමයි මම අද ඔයාලට කියන්නේ. මුලින්ම මම ප්‍රධාන දේවල් කීපයක් ඔයාලට කියලා ඉන්නම්. ඊට පස්සේ අපි එකින් එකට යමු කොහොමද මේක ප්‍රිපෙයාර් කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් පළවෙනි දේ තමයි ඔයාලා මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා ගොඩාක් කට්ටිය ඇත්තටම ටෙම්ප්ලේට්ස් යූස් කරනවා CV එක ප්‍රිපෙයාර් කරන්න. ඉතින් එක සොෆ්ට්වෙයාර්ස් වලින් එක සයිට්ස් වලින්. ඉතින් මගේ රෙකමෙන්ඩේෂන් එක නම් මේ සයිට්ස් වලින් ඔයාලා ප්‍රිපෙයාර් කරන්න යන්න එපා කියන එක. මොකද ඒකට හේතුව මේ ATS සිස්ටම් එක ඇත්තටම AI සිස්ටම් එකක් නේ. එතකොට ඒක ඔයාලගේ මේ සොෆ්ට්වෙයාර් එකත් එක්ක හදන CV එකේ ඉන්ෆෝමේෂන් ෂෙයා කරගන්න මැලිකමක් දක්වනවා. මොකද ඒක අවුට්සයිඩ් සොෆ්ට්වෙයාර් එකක් නිසා. ඉතින් මේ දේ නිසා සමහරක් විට ඔයාලා හරියට CV එක ප්‍රිපෙයාර් කරත් මෙන්න මේ බැරියර් එක හින්දා ඔයාලගේ CV එක මේ ට්‍රැකින් සිස්ටම් එකට අනුකූල නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඉන්ෆෝමේෂන් මේක හරහා එහා මෙහා යවන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා මගේ රෙකමෙන්ඩේෂන් එක ඔයගොල්ලෝ අමතර වෙබ්සයිට්ස් වලින් හදන ටෙම්ප්ලේට්ස් වලින් මේක හදාගන්න එපා. ඔයගොල්ලෝම Word document එකක් ඕපන් කරගෙන ඉතින් ඔයාලම ස්ට්‍රක්චර් එකක් ඩිෆයින් කරගෙන මේ ස්ට්‍රක්චර් එකේ සිම්පල් ස්ට්‍රක්චර් එකක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ ස්ට්‍රක්චර් එකේ ඉතින් ඔයාලගේ මේ කරුණු කාරණා ටික දාගන්න CV එකට. ඕක තමයි ඉතින් පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔයාලා මේක සිම්පල් ප්‍රොෆෙෂනල් ලේඅවුට් එකකින් හදන්න. ගොඩාක් ෆැන්සි විදියට ඔයාලගේ CV එක ප්‍රිපෙයාර් කරන්න එපා. ඒ කියන්නේ එක ලස්සන රූප දාලා ලස්සන රටාවල් දාලා එහෙම හදන්න එපා. මේක සිම්පල් ප්‍රොෆෙෂනල් ටයිප් එකට ඔයාලගේ CV එක ප්‍රිපෙයාර් කරන්න. ඒක තමයි දෙවෙනි කාරණාව. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි
ඔයාලා ටෙක්ස් බොක්ස් යස් කරන්න එපා. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි CV එකක් ප්‍රිපෙයාර් කරද්දී සමහරු ඇත්තනම ටෙක්ස් බොක්ස් යස් කරනවා. එතකොට හරි ලේසි අපිට මේක ඕන කරන ඩීටේල්ස් ටික එකේ ටෙක්ස්ට් බොක්ස් එක දානවා. ඒක ඕන තැනින් ප්ලේස් කරනවා. තව ටෙක්ස්ට් බොක්ස් එක ඊළඟ කැලේ දානවා. ඒක තව තැනින් ප්ලේස් කරනවා. ඉතින් මේක හරි ලේසිනේ හදන්න. නමුත් එහෙම කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට ATS සිස්ටම් එකට ටෙක්ස් බොක්ස් වල තියෙනවා රීඩ් කරන්න බැරි වෙන්න පුළුවන්. මොකද ටෙක්ස් බොක්ස් කියන්නේ එක්තරා විදිහක ඔබ්ජෙක්ට් එකක්. ඉතින් මේ ඔබ්ජෙක්ට් එක ඇතුලේ තියෙන ටෙක්ස්ට් එකක් එයාට රීඩ් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි කාරණාව ටෙක්ස් බොක්ස් යූස් කරන්න එපා. හතරවෙනි කාරණාව තමයි ඔයාලා සිංගල් කොලම්යක් විදිහට ඔයාලගේ ඩීටේල්ස් ටික පුළුවන් තරම් තියාගන්න. දැන් උදාහරණයක් විදිහට මම තුන්වෙනි කාරණාවට කිව්වා ටෙක්ස්ට් බොක්ස් යූස් කරන්න එපා කියලා. එතකොට අපි ටෙක්ස්ට් බොක්ස් එකකින් කොලම්ස් දෙකක් වගේ හදලා තියෙනවා නම් ඉතින් ටෙක්ස්ට් බොක්ස් යූස් කරන්න නැති කෙනෙක් මේක සාමාන්‍ය විදිහට ටයිප් කරලා කොලම්ස් දෙකකට දාන්න try කරනවා. ඉතින් මගේ රෙකමන්ඩේෂන් එක නම් එක කොලම් එකකට වැඩිය කොලම්ස් තියාගන්න එපා CV එකේදී. ඒකට ඒකත් සමහරක් විට ATS සිස්ටම් එකට රීඩ් කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් සිංගල් කොලම් එක තියාගන්න. මොකද අපි මේක ඉන්ඩිවිජුවලි මැනුවලි බලන කෙනෙක්ට නම් මේක ෆැන්සි වුණාට පොඩ්ඩක් ලස්සන වුණාට කමක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ට්‍රැකින් සිස්ටම් එකකට ඇත්තටම මේ දේවල් වැඩක් නැහැ. එයා බලන්න වාගේ ඒ ડોකියුමන්ට් එක ඇතුලේ තියෙන මොනවද ඩීටේල්ස් කියන එක විතර එයා ට්‍රැක් කරලා බලන්න. ඒ නිසා පුළුවන් තරම් සිංගල් කොලම් එකකට මේක තියාගන්න බලන්න. ඉතින් ඕක තමයි හතරවෙනි කාරණාව. ඉතින් ওই දේවල් ටික දැනගෙන අපි යමු දැන් CV එකේ මොනවද අන්තර්ගත වෙලා තියෙනවා කියන කාරණාවල් සම්බන්ධයෙන් කතා කරන්න. හරි. දැන් අපි යමු අන්තර්ගතයට. ඉතින් මේකෙදි පළවෙනිටම කියන්න ඕන දේ තමයි ඔයගොල්ලෝගේ පර්සනල් ඩීටේල්ස් ගොඩක් මේ CV එකට ඉන්ක්ලූඩ් කරන්න යන්න ඕනේ නැහැ. ඉතින් ලංකාවේ CV එකේදී අපි දන්නවා සාමාන්‍යයෙන් ඔතනින් තමයි අපි පටන් ගන්න. ඒ කියන්නේ පර්සනල් ඩීටේල්ස් තියෙන ඔක්කොම ටික අපි දාන සමහරක් වෙලාවට රිලේෂන් ලගේ ඒවා පවා දාන්න එහෙම දාන්න නැහැ. මම කියන්නේ ඒ ලෙවල් එකට ඕගොල්ලෝ යනවා. මොකද එහෙම කරන්න එපා මේකෙදි. මොකද ඒගොල්ලන්ට ඔයාගේ පර්සනල් ඩීටේල්ස් එච්චර ලොකුවට අවශ්‍ය නැහැ. ඒ ඔයාලා මම රෙකමන්ඩ් කරන්නේ නම දාන්න CV එකේ. ඔයාලගේ නම දාන්න. කෙටි නම වුණත් ප්‍රශ්නයක් නැහැ. සම්පූර්ණ නම වුණත් ප්‍රශ්නයක් නැහැ. නම දාන්න. ඊට පස්සේ ඔයාලගේ ඊමේල් account එක අනිවාර්යයෙන් මෙන්ෂන් කරන්න. මොකද ඒගොල්ලෝ ඊමේල් through තමයි හැමතිස්සෙම ඔයගොල්ලොන්ට ඔයගොල්ලොත් එක ගනුදෙනු කරන්නේ. ඊමේල් එක අනිවාර්යයෙන් මෙන්ෂන් කරන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක මෙන්ෂන් කරන්න. ඒක ඔයාලා ඉන්න රටේ දැනට ඉන්න රටේ වෙන්න පුළුවන්. ඒ ෆෝන් නම්බර් එකේ ඉන්ක්ලූඩ් කරන්න ගැටලුවක් නැහැ. WhatsApp numbers එහෙම සාමාන්‍යයෙන් දාන්න එපා. ඒක ඉතින් ලොකු තේරුමක් නැහැ. ඔයාලා ඩිරෙක්ට් කන්ටැක්ට් කරගන්න පුළුවන් නම්බර් එකක් තියෙනවා නම් ඒක තමයි ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඊට අමතරව ඔයාලා LinkedIn ප්‍රොෆයිල් එකක් යූස් කරනවා නම් මේ LinkedIn ප්‍රොෆයිල් එකේ ලින්ක් එක දැම්මට කමක් නැහැ. ඒක ඉන්ක්ලූඩ් කරාට කමක් නැහැ. මොකද සමහරක් වෙලාවට එම්ප්ලොයර්ස්ලා ඔයා ගැන තව පොඩ්ඩක් ඔයාලා බලන්න ඔයාලගේ LinkedIn ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඉන්ක්ලූඩ් කරාට ගැටලුවක් නැහැ. ඉතින් සමහරක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ජෙන්ඩර් එක ඊට පස්සේ ෆොටෝ එකක් මේ දේවල් දාන්න ඕනද කියලා. මගේ රෙකමන්ඩේෂන් එක දාන්න එපා. මොකද ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒකේ ප්‍රධාන හේතුව තමයි ඉතින් ඔයාලා එහෙම කරාම ඔයාලගේ ජෙන්ඩර් ඩිස්ක්‍රිමිනේෂන් එකක් වුණොත් ඒක අපරාධ වෙනවා. කියන්නේ තේරෙන සිංහලෙන් කිව්වොත් ඒගොල්ලෝ සමහරක් වෙලාවට එතන ඉන්ටර්වියු පැනල් එකේ ඉන්න කෙනා හරි රෙක්‍රූට්මන්ට් ප්‍රොසෙස් එකේ ඉන්න කෙනා හරි ඕගොල්ලෝගේ ජෙන්ඩර් එක මත හරි නැත්නම් ඔයාලගේ ජාතිය මත එහෙම නැත්නම් අපි කියමුකෝ නැෂනලිටි එක ඕගොල්ලෝ ලංකාවේ කිව්වහම ඒ දේවල් මත සමහරක් වෙලාවට ඒගොල්ලෝ ඩිස්ක්‍රිමිනේට් කරොත් ඒක ඔයාගේ ඇතරම ස්කිල් එකට අපරාධනේ. ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්තටම ATS එකට ලොකුවට ගැටලුවක් වෙන එකක් නැහැ. ඔයාලා මේ දේවල් ඉන්ක්ලූඩ් කරා කියලා. නමුත් මම කියන්නේ CV එක කොහොමද ඔයාලා වන් ටයිම් හදන්නේ. ඉතින් මේකට ඒ දේවල් ඉන්ක්ලූඩ් කරන්න යන්න එපා. විශේෂයෙන් ෆොටෝ එකක් වගේ දේවල් ඉතින් ඇත්තටම අවශ්‍ය නැහැ. ඔක සිස්ටම් එකට අවශ්‍යත් නැහැ. අනිත් එක තමයි දැන් අපි ගොඩක් වෙලාවට දකින්න දෙයක් තමයි අපේ පෙනුම ගොඩාක් වෙලාවට ඉන්දියන් පෙනුමක් වගේ තියෙන්නේ. ඉතින් සමහරක් වෙලාවට පිටරට ගෙන්නකොට ගොඩක් කට්ටිය බිලීව් කරන දේ අපි කිව්වේ නැතොත් අපි ශ්‍රී ලංකන් කියලා ඉතින් අපි ඉන්දියන් කියලා තමයි හිතන්නේ. ඒ වගේ සමහර රටවල් වල ඕගොල්ලෝ දන්නවා අල්ලපු රටේ කට්ටියට ඒගොල්ලෝ වැඩි කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ඇත්තටම අනවශ්‍ය දේවල් අපිට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා ඒව ඉන්ක්ලූඩ් කරන්න එපා. ඊට පස්සේ ඔයාලා ඉන්ක්ලූඩ් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ඉන්න රට ඇඩ්‍රස් එක. ඒක CV එකේ දාලා තිබ්බට කමක් නැහැ. මොකද ATS එකට ඒක අදාළ වුණත් නැති වුණත් සමහරක් වෙලාවට ඊළඟ ඊට පස්සේ ප්‍රොසෙස් එක යනකොට බලන කෙනෙක්ට ඕක වැදගත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා සම්පූර්ණ ඇඩ්‍රස් එකම දැම්මත් කමක් නැහැ. ඊට අමතරව ඔයගොල්ලෝ සිටි එක සහ රට විදියට දැම්මත් කමක් නැහැ. උදාහරණයක් අපි හිතමුකෝ කෝල් ශ්‍රී ලංකා. ඒක විතරක් ඕගොල්ලෝ ඉන්ක්ලූඩ් කරත් කමක් නැහැ. නැත්නම් කැන්ඩි ශ්‍රී ලංකා ඒ වගේ. සම්පූර්ණ ඇඩ්‍රස් එකම දැම්මත් ගැටලුවක් නැහැ. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාලගේ පර්සනල් ඩීටේල්ස් විදියට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්න ඕන කාරණා ටික. ඉතින් මේක ඇත්තටම ඔයාලට CV එකේ උඩින්ම දාන්නත් පුළුවන්. CV එකේ
යටින්ම දාන්න පුළුවන් එක කිසි ගැටලුවක් නැහැ ඒක ඔයාලට ක්ලියර් කියලා හිතනවා ඊට පස්සේ අපි ඊළඟ කාරණාවට ගියොත් ඊට පස්සේ ඔයාලගේ යූස්වලි අපි දාන්නේ කැරියර් ගෝල් එක කියලානේ කැරියර් ගෝල් එක වගේ දෙයක් ඉන්ක්ලූඩ් කරාට කමක් නැහැ කියලා නැතුණොත් ගැටලුවක් නැහැ ඉතින් ඉන්ක්ලූඩ් කරනවා නම් වඩා හොඳයි කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක හැබැයි එක ගොඩක් ලොකොට ඉන්කලුට් කන්නන්න පයිකන පේලි 4-5ක් වගේ තිබුණ නම් උපරිම ඇති මේක වගේ කරිය ගෝල් එක තමයිතිනවා අනාගතය වෙන්න මොකක්ද බලාපොරොත්තු වෙන දේ කියන තමයි මේ ඉන්කලුට් කරන්න ඕනේ මේක ඔයාලට කරිය ගෝල් කියන එක ගොඩා කියලාට ලංකාවේ දියුස්සන වචන නමුත් ඔයාලට ඉන්කලුට් කරනවා ඔයාලා ප්‍රොෆයිල් කියලා ඒක ඉන්කලුට් කරන්න කරිය ගෝල් කියලා දාන්න එපා ඉතින් ප්‍රොෆයිල් කියලා ඔයාලා මේක දාලා ඔයාලගේ කද්ද අනාගත බලාපොරොත්තු කියන එක පොඩ්ඩක් මේෂන් කරාට ගැටලුවක් ඒක තමයි ඊළඟ කාරණාව ඒක ඇත්තරම වාගේ ඒක කියවලා ඔයාලගේ බේසික් ඔයාලගෙන අයිඩියයක් ගන්න එම්ප්ලොයිට පුළුවන් වෙන විදියට තමයි ඔයගොල්ලෝ ප්‍රොෆයිල් කියන එකට ඒ වාක්‍ය 4-5 දාන්න ඉතින් මෙතනදී ඔයාලා මොනවා හරි ස්පෙෂල් ක්වොලිෆිකේෂන්ස් අරන් තියෙනවා නම් ඒ ඔයාලා ඇප්ලයි කරන ජොබ් එකට වැදගත් වෙන ඉතින් මොනවා හරි දෙයක් හයිලයිට් කරන්න ඕන මේ වගේ දෙයක් ඔයගොල්ලේ ප්‍රොෆයිල් එකට ඒ වාක්‍ය 4-5 ඇතුළත ඉන්ක්ලූඩ් කරාට ප්‍රශ්නයක් ඊට පස්සේ අපි යනවා work history කියන එක. එහෙම නැත්නම් employment history. එහෙම නැත්නම් work experience. මේ වචන වලින් කියන්නේ එකමද. ඉතින් මෙතනදී ඔයාලගේ employment history මම recommend කරන්නේ employment history කියන වචනේ. ඉතින් employment history එකේදී ඔයාලා මොනවද කරේ? ඔයාලගේ employment එක. ඔයාලා තැන් දෙක තුනක වැඩ කරලා තියෙනවා නම් ඒ තැන් දෙක තුනේම දේවල් මේ විදිහට ඔයාලා ඒ section එකේ තමයි include කරනවා. ඒක තමයි උඩටම එන්න ඕනේ section එක. profile කියන එකට පස්සේ. මේක ගොඩක් ඉම්පෝර්ට් මේක තමයි ඇත්තටම most important එක මම හරි මොකද මේක බලලා තමයි එම්ප්ලොයර් කෙනෙක් ඔයාලා ගැන ඩිසයිඩ් කරන්න ඔයාලා ඒ ජොබ් එකට සුදුසුකම් ඔයාලට තියෙනවද නැද්ද කියන එක. ඉතින් මෙතනදී ඔයාලා ගත්ත ලයිසන් සහ ඒ දේවල් ඉන්ක්ලූඩ් කරන්න එපා. ඒව වෙනම සෙක්ෂන් එකක දාන්න මම ඒක කියන්නම්. මෙතනදී ඕනේ ඇත්තටම ඔයාලා ඒ අවස්ථාවවලදී කරපු ජොබ් රෝල් එක මොකක්ද කියන එක. එන ඔයගොල්ලෝ කරපු දේවල්. ඒකෙත් ඔයාලා ක්‍රොනොලොජිකල් ඕඩර් එකට තමයි මේක දාන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා මෑතදිම කරන ජොබ් එක තමයි උඩින් වෙන්න ඕනේ. ගොඩාක් ඈත කරපු ජොබ් එක තමයි යටටම යන්න ඕනේ. ඉතින් මෙන්න මේ පිළිවෙලට එන විදිහට කරන්න දාන්න. එතකොට දැනට ඔයා ජොබ් එකේ ඉන්න ගමන් නම් මේක ඇප්ලයි කරන්න 100% කියලා ඒ දැනට තියෙන කරගෙන යන ජොබ් එකේ ඩීටේල්ස් ටික උඩින් දාන්න පුළුවන්. උඩින්ම දාන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඔයාලා අතීතයට යනකොට ඒ කරපු ජොබ්ස් එකට ඔයාලා පිළිවෙලින් දාගෙන යන්න. ඉතින් මෙතනදී මම තව පොඩි දෙයක් කියන්නම්. මේක ඔයාලා පුළුවන් නම් කරන්න. ඉතින් මම මේක රෙකමන්ඩ් කරනවා. ඇත්තටම මේක අනිවාර්ය නැහැ. ඕගොල්ලෝ පළවෙනියටම දාන ජොබ් එක තියෙනවානේ. ඒකනේ ඇත්තටම ප්‍රධානම දේ ඔයාලා කරන. ඉතින් මේ ජොබ් එකේ විස්තර වලට අමතරව ඔයාලා ඇඩ් කරන්න ඔයාලගේ ඒ කම්පැනි එකේ පොඩි ප්‍රොෆයිල් එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන කෙනෙක් නම් ඒ කම්පැනි එකේ පොඩි විස්තරයක්. මේක මොන වගේ කම්පැනියක්ද පොඩි පේලි 4-5ක් තිබ්බනම් ඇති අපි කියමුකෝ නර්ස් කෙනෙක්ට නම් එයාගේ හොස්පිටල් එකේ පොඩි විස්තරයක් මේක අපි කියමුකෝ ලංකාවේ ලාර්ජස්ට් හොස්පිටල් එක මෙන්න මෙච්චර ගාණක් බෙඩ්ස් තියෙනවා මෙන්න මෙහෙමයි ඔයගේ පොඩි පේලි 4-5ක විස්තරයක් ඉන්ක්ලූඩ් කරන්න එක පළවෙනි ඒ කියන්නේ උඩින්ම තියෙන ජොබ් එක ඔයාගේ රීසන්ම ජොබ් එකට පොඩ්ඩක් ඒක ඉන්ක්ලූඩ් කරන්න හරි කියන ඔයගොල්ලෝ කම්පැනි එක පිළිබඳව මොකද ඒකෙන් එම්ප්ලොයිට අයිඩියක් ගන්න පුළුවන් ඔයාලා මෙන්න මේ වගේ තැනක තමයි වැඩ කරන්නේ. එතකොට ඒක ප්‍රිපෙයාර් කරද්දී ඒක අනිවාර්යයෙන්ම ඔයාලා ඇප්ලයි කරන ජොබ් එකට අනුකූලව පොඩ්ඩක් සකස් කරගන්න. ඒක ජස්ට් කරලා අමෙන් කරලා පොඩ්ඩක් හදාගෙන තමයි ප්‍රොෆයිල් එකේ කම්පැනි ප්‍රොෆයිල් එක දාන්න. ඊට පස්සේ ඔයාලා කරන ජොබ් එකේ තිබ්බ දේවල් ජොබ් එකේ ඔයාලා කරන දේවල් ඊට පස්සේ කලින් ජොබ්ස් වල කරපු දේවල් පොයින්ට් ෆෝම් එකෙන් ඉන්ක්ලූඩ් කරන්න මොනවද ඔයාලා කරේ කියලා. ඉතින් මේ හැමදේම ඔයාලා CV එක ප්‍රිපෙයාර් කරද්දී මේ හැමදේම ඇත්තටම ඔයාලා ජොබ් එක ඇප්ලයි කරන ජොබ් එකට අනුකූලවනේ හදන්න පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ඉතින් ඒක අමුතුන් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ විදිහට හදන්න. ඊට පස්සේ බුලට් ෆෝම් එකෙන් ඊළඟ ජොබ්ස් වලත් ඔයගොල්ලෝ කලින් කරපු ජොබ්ස් වලත් ඉතින් මේ දේවල් දාගෙන ඊට අමතරව ඔයාලා අනිවාර්යෙන්ම ඇඩ් කරන්න ඕනේ ඒ ඔයාලා වර්ක් කරපු කාල සීමාව. ඒ කියන්නේ කවද ඉඳන් කවද වෙනකන්ද මෙන්න මේ කම්පැනි එකේ වැඩ කරේ. කවද ඉඳන් කවද වෙනකන්ද ඊළඟ කම්පැනි එකේ වැඩ කරේ. ඉතින් මේ කාල සීමාව ඔයාලා අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. එතකොට තමයි යාළුවට ඉතින් අයිඩියා එකක් එන්නේ. ඊට පස්සේ අපි ඊළඟ කාරණාවට ගියොත් ඊළඟට ඔයාලට ඇඩ් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් කියන එක. ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් කියන එකේදී ඔයගොල්ලෝ මොනවද කරලා තියෙන ප්‍රොජෙක්ට්ස් ඒ ප්‍රොජෙක්ට්ස් හැම එකම දාන්න යන්න එපා. ඉතින් මේ ඔයාලා ඇප්ලයි කරන ජොබ් එකට අනුකූලව තමයි ප්‍රොජෙක්ට්ස් මොනවද කියන එක ඔයගොල්ලෝ ඉන්ක්ලූඩ් කරන්න ඕනේ.
වාලා වොලන්ටිය ප්‍රජෙක්ස් මොනා තියෙනවනම් තවගොලෝ ඉන්න ගමන් කර ප්‍රජෙක්ස් තියෙනවනම් ඒ හැම ප්‍රජෙක්ටම අර විදිහට දාන්න ඩේට්ස් එක ක්‍රොනොලොජිකල් ඕඩර් එකට දාන්න. ඒ දේවල් ප්‍රොජෙක්ට්ස් කියන එකේ දාන්න. ඊට පස්සේ ඔයාලගේ ලයිසන්සස් මොනවා හරි තියෙනවා නම් එහෙම නැත්නම් සර්ටිෆිකේට්ස් මොනවා හරි තියෙනවා නම් ඊළඟ සෙක්ෂන් එකෙන් ඕනේ සර්ටිෆිකේට්ස් කියන සෙක්ෂන් එකෙන් ඕනේ ඊට අමතරව ලයිසන්ස් තියෙනවා නම් ලයිසන්සස් කියලා පොඩි සෙක්ෂන් එකක් ඇඩ් කරන්න කමක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවට ඇප්ලයි කරන්න ඉන්න නර්ස් කෙනෙක් නම් ඉතින් ඔස්ට්‍රේලියා ලයිසන් එක අරන් තියෙනවා ඔයාලට ඒ ලයිසන් එක ලයිසන්සස් කියන සෙක්ෂන් එකේ දාන්න පුළුවන්. ඊට අමතරව නිව්සීලන්ත ලයිසන් එක අරන් තියෙනවා ඒක දානවා. එහෙම නැත්නම් නර්සස්ලාට අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන ලයිසන් එකක් ඒක යුෂුවලි නර්සස්ලා අරන් තියෙනවා. නර්සින් ශ්‍රී ලංකන් නර්සින් කවුන්සිල් එකේ ඉතින් ඒ ලයිසන් එකක් විදිහට ඔයාලට දාන්න පුළුවන් ලයිසන්ස් කියන සෙක්ෂන් එකේ. ඊට අමතරව ඊට පස්සේ සර්ටිෆිකේට්ස් කියන සෙක්ෂන් එකේදී ඔයාලා කරලා තියෙන මොනවා හරි කෝසස් තියෙනවා නම් වර්ක්ෂොප්ස් තියෙනවා නම් ඒ හැම දෙයකම ඔයගලන්ට සර්ටිෆිකේට් එකක් හම්බෙලා තියෙනවා නම් ඉතින් මේ සර්ටිෆිකේට්ස් ඩීටේල් දාන්න. ඉතින් මේකත් පුළුවන් තරම් ක්‍රොනොලොජිකල් ඕඩර් එකකට දාන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. එතකොට ඒකත් එක්ක ඕගොල්ලෝ ඒ සර්ටිෆිකේට් එක අරන් තියෙන හරි ලයිසන් එක අරන් තියෙන හරි ඩේට් එක තියෙනවා. ඒ ඩේට් එකත් දාලා ඒ විදිහට පිළිවෙලට දාගෙන යන්න. ඒක තමයි ඊළඟ සෙක්ෂන්. ඊට අමතරව මේ සර්ටිෆිකේට්ස් කියන වචනේට ඕනනම් ඔයාලට පුළුවන් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් කියලා උනත් ඉන්ක්ලූඩ් කරන්න. සර්ටිෆිකේට්ස් එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් කියලා ඔයගොල්ලෝ ඒ සෙක්ෂන් එක නම් කරන්න ගැටලුවක් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙන ප්‍රධාන සෙක්ෂන් දෙකක් තමයි එකක් ඔයාගේ এডুকেෂන් එක ගැන කියන එක අනිත් එක ඔයාගේ ස්කිල්ස් ගැන කියන එක. ඉතින් මේ දෙක කැමතියක් උඩට ගත්තට ගැටලුවක් නැහැ. හැබැයි මගේ රෙකමෙන්ඩේෂන් එක නම් ස්කිල්ස් කියන සෙක්ෂන් එක මුලින් දාලා පස්සේ এডুকেෂන් සෙක්ෂන් එක දාන්න කියන එක. මොකද এডুকেෂන් කියන එක ගොඩාක් වෙලාවට මෙහි এডুকেෂන් එක ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා ඊට වැඩිය වැදගත් වෙන්න පුළුවන් ස්කිල් සෙක්ෂන් එක. ඒ නිසා ස්කිල් එක උඩට දාන්න කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. හැබැයි දෙක මාරු කරලා දැම්ම කියලා ගැටලුවක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් මේ ස්කිල්ස් කියන එක ඇත්තටම හරිම වැදගත්. මොකද මෙතන ස්කිල්ස් කියන එකේදී ඔයාලා දාන්න ඕනේ ඔයාලා ඇප්ලයි කරන ජොබ් එකේදී ඒගොල්ලෝ රික්වයර් කරලා තියෙන ස්කිල්ස් වලට හරියන ස්කිල් සෙට් එකක් තමයි දාන්න ඕනේ. එතකොට මේක ඔයාලට කොහෙන්ද ගන්න පුළුවන්? මේක ඔයාලට ගන්න පුළුවන් ජොබ් ඇඩ් එකකින්. ඔයාලා ජොබ් එක ඇප්ලයි කරන්න යන ඇඩ් එකේ ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවනේ මෙන්න මේ දේවල් තියෙනවනේ කියලා උදාහරණයක් විදිහට ටීම් ප්ලේ කෙනෙක් වෙන්න ඕනේ, ලීඩර්ෂිප් ස්කිල්ස් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් ප්‍රෙෂර් හැන්ඩල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නර්ස් කෙනෙක්ට වගේ නම් මොනවා හරි ඩිමෙන්ෂියා පැත්තට ස්කිල් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් CPR වෙන්න පුළුවන්, ෆස්ට් ඒඩ් වෙන්න පුළුවන් මේ වගේ දේවල්. ඉතින් මේ දේවල් ඔයාලා ඇඩ් එකෙන්ම පුළුවන් තරම් ග්‍රැබ් කරගන්න බලන්න මේ ස්කිල් ටික. ඊට පස්සේ ග්‍රැබ් කරගෙන ඒ ටික මේ ස්කිල් සෙක්ෂන් එකට දාන්න. ඒ වගේම තමයි මේවා ගැන හදිසියට ඉන්ටර්වියු එකේදී අහුවොත් ඔයාලට මේ දේවල් කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මොනවා හරි ඒවට උදාහරණයක් හදාගෙන ඒ ස්කිල්ස් ටික මේ ස්කිල් සෙක්ෂන් එකේ ඇඩ් කරන්න. ඒක තමයි මගේ රෙකමෙන්ඩේෂන්. ඊට පස්සේ අපි යමු এডুকেෂන් කියන පාර්ට් එකට. ඉතින් මේ এডুকেෂන් කියන එකේදී ඇත්තටම මේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දහම් පාසල් ගිහිල්ලා තියෙනවා නම් ඒ දහම් පාසල් ගිහිපුවා ඒ විස්තර පාවා මේකට ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක ඇත්තටම අපි පහේ ශිෂ්‍යත්වයේ O level මේ වගේ දේවල් ඇත්තටම වැඩක් නැහැ. ඉතින් මෙයාලට ඕනේ අන්තිමටම ඔයාගත්තු හයස්ම කොලිෆිකේෂන් දෙකක් වගේ මේකට ඉන්ක්ලූඩ් කරා නම් හොඳටම ඇති. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ MSc කරලා තියෙන කෙනෙක් කියන කොමන්ලි අපි අහලා තියෙන දේ. එතකොට MSc කෙනෙක්ගේ නම් MSc ඩිග්‍රී එකේ මොකද්ද? ඒකේ විස්තරය මොකද්ද? කොහෙද මේක අචීව් කරේ? මොන කාලෙද? ඒ වගේ පොඩි පේලි 4ක 5ක පොඩි ඩීටේල් එකක් දැම්ම නම් ඉන්ක්ලූඩ් කරා නම් හොඳටම ඇති. ඊට පස්සේ ඊළඟට එන්නේ ඩිග්‍රී එකනේ. ඩිග්‍රී එක ඊළඟට ඔකත් ක්‍රොනොලොජිකල් ඕඩර් එකට ඉන්ක්ලූඩ් කරන්න මතක තියාගන්න අනිවාර්යයෙන්. ඩිග්‍රී එකක් ඉන්ක්ලූඩ් කරන්න කියන්නේ ඉතින් ඩිග්‍රී එකේ ඕගොල්ලෝ මේ සෙමෙස්ටර්ස් 8ේම කරපු 8ක් කියමුකෝ එහෙම නැත්නම් 4ක් කියමු මේ හැම සෙමෙස්ටර් එකේම කරපු සබ්ජෙක්ට්ස් ටික ඒකට ඉන්ක්ලූඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝගේ රිසල්ට්ස් කොහොමද අරගෙන තියෙන්නේ ඒක කතන්දර ඇත්තටම එතනට වැඩක් නැහැ. ඉතින් ඔයාලා ගත්ත ඩිග්‍රී එක මොකද්ද? කොහෙද මේක අචීව් කරේ? ඒ වගේ වැදගත් කරුණු ටික විතරක් ඉන්ක්ලූඩ් කරා නම් හොඳටම ඇති. ඔයාලට ඕන GPA එකක් තියෙනවා නම් ඒ වගේ දෙයක් ඉන්ක්ලූඩ් කරන්න ප්‍රශ්න නැහැ. ඊට අමතරව වැඩිපුර විස්තර නම් කියන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඊට මේක ඔයාලට අයිඩියා එකක් ආව කියලා මං හිතනවා මේ এডুকেෂන් කියන එක සම්බන්ධයෙන්. ඊට පස්සේ ඔයාලට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන් ඔයාලා මොනවා හරි දැන් පිටරට ජොබ් එකකටනේ ඇප්ලයි කරන්නේ. මෙතනදී ඔයාලා ඉංග්‍රීසි ප්‍රොෆෙෂන්සි එකට මොනවා හරි ටෙස්ට් එකක් කරලා තියෙනවා නම් ඒකේ ඩීටේල්ස් ඉන්ක්ලූඩ් කරාට ගැටලුවක් නැහැ. ඒක අත්‍යවශ්‍යත් නැහැ මට තේරෙන විදිහට. නමුත් ඉන්ක්ලූඩ් කරාට ගැටලුවක් නැහැ. උදාහරණයක් විදිහට PT කරලා තියෙන කෙනෙක් නම් ඉතින් PT රිසල්ට්ස් දැම්මට කමක් නැහැ. ඉතින් ඒ සබ්ජෙක්ට්ස් අතරේ
බෑන්ඩ් සතර ඉතින් ඔයාල පීටි කරන්න බලන්න කෙනෙක් නම් මම ඒකට වීඩියෝ එකක් කරලා තියෙනවා බලන්න කියලා ආරාධනා කරනවා. නර්ස් කෙනෙක් හරි ඩොක්ටර් කෙනෙක් හරි නම් ගොඩක් වෙලාවට කරන්නේ OET කියන ටෙස්ට් එක. ඉතින් මේ OET එකේ රිසර්ච් නම් ඒ බෑන්ඩ් සතරේ ඔයා ඉන්ක්ලූඩ් කරාට ගැටලුවක් නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ තිබ්බත් අවුලක් නැහැ නැත්නම් අවුලක් නැහැ වගේ දෙයක් තමයි. ඉතින් මගේ නම් අයිඩියා එක. ඉතින් ඔයාලා කැමති නම් ඒක ඉන්ක්ලූඩ් කරලා ගැටලුවක් නැහැ. ඊළඟට අන්තිමටම ඔයාලා රෙෆරන්ස් කියන එක ඇඩ් කරන්න ඕනේ. ඉතින් රෙෆරන්ස් කියන එක ඇඩ් කරද්දී ඕගොල්ලෝ අවසාන වතාවට වර්ක් කරපු තැන්වල රෙෆරන්ස් දෙන්න කියන එක තමයි මගේ රෙකමෙන්ඩේෂන් එක. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාලා ඔන්න ඩිග්‍රියක් අරගෙන තියෙනවා, MSc එකක් හරි අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ තැන් තුනක ජොබ් එක කරලා තියෙනවා. ඔයාලා දැනට වර්ක් කරන තැන, ඒ කියන්නේ අන්තිමටම වර්ක් කරන තැන ඊට කලින් වර්ක් කරපු තැනේ රෙෆරන්ස් එක දුන්නා නම් හොඳටම ඇති. ඒ කියන්නේ රෙෆරන්සස් දෙකක් තිබ්බනම් හොඳටම ඇති ඔයාගේ CV එකට. ඉතින් ඔයාලා ඩිග්‍රී එක ගත්ත තැන MSc එක කරා නම් එහෙම ඒ තැන්වල රෙෆරන්ස් ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ගොඩාක් වෙලාවට මේගොල්ලෝ බලන්නේ ඉතින් රෙෆරන්ස් එකකින් ඔයාලා ජොබ් එකට හරියන ස්කිල්ස් ටික සපුරලා තියෙනවද, වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවද, එහෙනම් ඒව තහවුරු කරගන්න රෙෆරන්ස් එකක් දීලා තියෙනවද කියන එක තමයි මේන්ලිම බලන්නේ. ඉතින් ඔයාලට රෙෆරන්ස් දෙක වෙනුවට තුනක් දක්වා යන්නත් හැකියාව තියෙනවා. ඉතින් තුනට වැඩිය නම් කීයටවත් රෙෆරන්සස් ඇඩ් ගන්න එපා. ඒව එච්චර ලොකුවට අවශ්‍ය දේවල් නෙමෙයි CV එකට. ඉතින් මම නම් මගේ නම් රෙකමෙන්ඩේෂන් එක පුළුවන් තරම් රෙෆරන්සස් දෙකකට සීමා වෙන්න, බැරිම නම් තුනකට උපරිම සීමා වෙන්න. ඉතින් මේකෙදි ඒ රෙෆරන්ස් වලදී අනිවාර්යයෙන්ම දාලා තියන්න ඒගොල්ලෝගේ විස්තර සම්පූර්ණ, විශේෂයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එක. මොකද ඒගොල්ලෝ රෙෆරන්ස් වලට ගොඩක් වෙලාවට ඊමේල් එකක් තමයි එවන්නේ. ලංකාවේ තමයි ගොඩක් වෙලාවට කෝල් කරනවා නම් කෝල් කරන්නේ. නමුත් ගොඩාක් වෙලාවට පිටරටදී වෙන්නේ ඒගොල්ලෝ රෙෆරන්ස් වලට ඊමේල් එකක් දාන එක තමයි කරන්නේ. ක්වෙස්චන්ස් ගොඩක් අහලා මෙයා ඔයාව දන්නවද, මෙයාව කොච්චර වර්ක් කරලා තියෙනවද එක්ක ඔන්න වගේ විස්තර ගොඩක් අහලා එතකොට ඊමේල් ඇඩ්‍රස් එක අනිවාර්යයෙන් මෙන්ෂන් කරන්නේ රෙෆරන්සස් වල, සහ ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරලා තියන්න මම ඔයාලා රෙෆරන්සස් විදියට මගේ CV එකට ඇඩ් කරලා තියෙනවා. හදිසියේ ඊමේල් එකක් ආවොත් මෙන්න මේ එම්ප්ලොයර් එකෙන් පොඩ්ඩක් ඒකට රිප්ලයි කරන්න කියලා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික කාරණා ටික ඇතුළත් වුණා නම් හරි අනිවාර්යයෙන්ම CV එකේදී විශේෂම දේ අවසාන වතාවට මම කියන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. pages දෙකකට ඔයාගේ CV එක සීමා කරන්න මතක තියාගන්න. ඔයාට pages දෙක පිරිමහ ගන්න අමාරු නම් ගොඩක් දේවල් කරලා තියෙනවා, ගොඩක් certificates achieve කරලා තියෙනවා නම් ගැටලුවක් නැහැ. maximum pages 3කට යන්න. pages 3කට එහා නම් කීයටවත් යන්න හිතන්නවත් එපා. මොකද එච්චර ලොකු CV එකක් ඇත්තටම ඒගොල්ලෝ වැඩක් නැතුව යනවා. ඒ නිසා pages දෙකක් හොඳට මැති. maximum pages 3කට වාගේ CV එක ලිමිට් කරන්න මතක තියාගන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අනිවාර්යෙන්ම මට කියන්න ඕනකම තිබුණේ අද වීඩියෝ එකේදී. ඉතින් මම හිතනවා ඔයාලට කීයක මම පොඩ්ඩක් ස්පීඩ් මේක කියාගෙන ගියා. ඊට අමතරව ඔයාලට මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඉතින් මම දන්න දේවල් තියෙනවා නම් මට කියලා දෙන්න පුළුවන්. මගේ Facebook page එක තියෙනවා නියොන් නෝට්බුක්. ඒකටත් ඔයාලා ප්‍රශ්න මොනවා තියෙනවා නම් මට මැසේජ් එකක් දාලා තියන්න, මම රිප්ලයි කරන්න අනිවාර්යෙන්. CV සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා. ඉතින් මම මේ කිව්ව ඇත්තටම හැම වෘත්තියකටම වගේ මේ CV එක ඇත්තටම හරියනවා. මේක ඇත්තටම ATS සිස්ටම් එක තිබ්බද නැද්ද කියලා නෙවෙයි, මේක ගොඩාක් වෙලාවට ප්‍රොෆෙෂනල් CV එකක් හදන විදිය තමයි මම ඔයාලට කිව්වේ. ඉතින් මේ විදියට හැදුවොත් ඇත්තටම ATS සිස්ටම් එකකට ට්‍රැක් කරන්න හැකියාව තියෙනවා කියන එක තමයි මගේ අදහස. ඒ නිසා මේ කියපු පිළිවෙලට ඔයාලා මේ දේවල් අන්තර්ගත කරලා මේ CV එක හදාගන්න. එහෙනම් මම අදට ගිහින් එන්න. ඉතින් මේ වීඩියෝ එක මට අද ගේන්න උනාද මගේ පාර පොරොන්දුනා වගේ. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම thank you කියන්න ඕනේ. ඒ වගේම තමයි මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. See you.